ඉතින් අද ලෙසන් එක හැඟස් ගැන හැඟස් කිව්වට මේ හැඟස් නෙමේ පොකට් හැඟස් පොකට් හැඟස් කියලා පූල් ක්‍රීඩාවේදී අදහස් කරන්නේ මේ වලවල් ඇතුලේ වලවල් ගාව එහෙම නැත්නම් වල කටේ තියෙන මේ වගේ බෝල. ඉතින් මේවට පොඩි ටච් එකකදී උනත් පොකට් වෙන්න පුළුවන්. හැබැයි මේවා අමේචර් ප්ලේයර්ස් ලාගේ නයිට්මෑර්ස් කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ වගේ බෝල් එකකින් කොහමද ඊළඟ තැනට අදාළ ස්ටෑන්ඩ් ප්ලේස් කරගන්නේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ හරි බයයි මේ වලවල් ගාව තියෙන බෝල වලට ගහන්න. මොකද ඒගොල්ලෝ ගහන මෙතඩ් එක දන්නේ නැති හින්දා බෝල දෙකම පොකට් වෙලා ස්ක්‍රැච් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රෝ ලෙවල් ප්ලේයර්ස් ලාගේ යාළුවා මේවා තමයි ඒගොල්ලෝ යූස් කරන්නේ. මේ ගොඩක් කලාවට මේ වගේ වලවල් ළඟ තියෙන බෝල ඉන්ෂුරන්ස් විදියට තියාගෙන අවශ්‍ය වෙලාවදී ඒවා ගහලා ඒගොල්ලන්ට ඕන තැනට මේ බෝල ප්ලේස් කරගන්න තමයි මේ පොකට් හැංගර්ස් ගොඩක් කලාවට ප්‍රෝ ලෙවල් ප්ලේයර්ස්ලා යූස් කරන්නේ. ඉතින් මම අද කරන්න යන්නේ මේ වගේ පොකට් හැංගර්ස් යූස් කරලා කියු බෝල් එක කොයි තැන් වලටද මට අපිට ප්ලේස් කරගන්න පුළුවන් කියන එක ගැන ඔයාලට අයිඩියා එකක් දෙන්න තමයි මම අද මේ වීඩියෝ එකෙන් ගේන්න හදන්නේ. මේ පොකට් හැංගර්ස් වලදී ගොඩක් ඉෆෙක්ටිව් ඔයා කාට බෝල් හිට් එකක් ගැහුවොත් ඒ කියන්නේ මේ කියු බෝලෙන් ඔබ්ජෙක්ට් බෝලේ කාලකට එහෙම ගැහුවොත් එහෙම වැඩි ස්පීඩ් එකක් වැඩි වේට් එකක් තියෙන්නේ කියු බෝලේ. ඉතින් ඒකේ අරමුණ තමයි ගොඩක් කලාවට මේ කියු බෝලේ මේ කුෂන් වල වද්දලා ගොඩක් කලාවට විරුද්ධ පැත්තට අරන් එන්න. ඒ කියන්නේ බෝඩ් එකෙන් අනිත් පැත්තට දිග පැත්තට ගේන්න. ඒ පැත්තේ තියෙන බෝල දාන්න ලේසි වෙන විදියට ප්ලේස් කරගන්න එක තමයි මේකේ අදහස. ඔයාලට මතක ඇති මං කලින් ලෙසන් එකේදී කිව්වා ස්පීඩ් ට්‍රේඩ් ඔෆ් කියන ඔප්ෂන් එකේදී කොහොමද මේ වේට් එක ස්පීඩ් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ කියලා. ඔයා ෆුල් හිට් එකක් ගැහුවොත් එහෙම ෆුල් හිට් එකක් හෝ ෆුල් වලට ආසන්න 3/4 වගේ හිට් එකක් ගැහුවොත් එහෙම මේ කියු බෝලේ තියෙන ස්පීඩ් එක සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. ඒ කියන්නේ ඕල්මෝස්ට් අඩු වෙනවා. මුළු වේට් එකම යන්නේ ඔබ්ජෙක්ට් බෝලෙට. එතකොට මේක ඇදලා ගන්න පුළුවන් හැකියාව අඩුයි. මේ ට්‍රැවල් කරවන්න මේක කුෂන් එක වටේ ට්‍රැවල් කරන්න පුළුවන් හැකියාව අඩුයි. ඒ වගේම හාෆ් බෝල් හිට් එකකදී මේකේ බෙදිලා යනවා. ඉතින් ඒ හින්දා ඉෆෙක්ටිව්ම මෙතඩ් එක තමයි ක්වාටර් බෝල් හිට් එකකදී මේ කුෂන් වල වද්දලා වටෙන් කොහොම හරි මේ පැත්තට ගේන එක තමයි මේකේ ගොඩක්ම මේ යොදාගන්නේ මේ පොකට් හැංගර්ස් වලදී. ඉතින් ඔයාලා මගේ ස්පීඩ් ට්‍රේඩ් ඔෆ් ලෙසන් එක බැලුවේ නැත්නම් කලින් සයිඩ් ස්පින් වීඩියෝ එක බලන්න. ඒකදී මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා තියෙනවා කොහොමද ස්පීඩ් ට්‍රේඩ් ඔෆ් වෙන්නේ කියලා. ඒක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙතෙන්දී මේ වගේ මාක්ස් වගේක් දාලා තියෙනවා මේ හැම තැනකටම. ඔයාලට පේනවා ඇති මේ කර්ව් ෂේප් එකට. මොකද මේ ඒකේ එක පොයින්ට් එකක් තමයි මේ පොකට් එකයි අර පොකට් එකයි කෙලින් තියෙන තැනට ඒක සෙට් වෙන තැනට එක මාක්ස් එකක් දාගෙන ඊට පස්සේ සමානව සාමාන්‍යයෙන් අකල් 8න් 8ට වගේ මාක්ස් දෙකක් දාගන්න එක. එතකොට මං මේ තැන ඉඳන් ගහද්දි හැමතිස්සෙම ක්වාටර් බෝල් හිට් එකක් ගහද්දි මේක යන්නේ මේ කියු බෝලේ ඔබ්ජෙක්ට් බෝලේ වැදිලා හැමතිස්සෙම යන්නේ මේ ඩොට් එකෙන් එපිටට. හරියට ඔබ්ජෙක්ට් බෝලේ ක්වාටර් හිට් එකක් අදුනත් එහෙම කියු බෝලේ හැමතිස්සෙම යන්න ඕනේ මේ ඩොට් එකෙන් එළිය පැත්තට. අපි දැන් බලමු එක්සැම්පල් එක. ඉතින් මම කියු බෝලේ මගේ පළවෙනි පොයින්ට් එකෙන් තියාගෙන මම ගහනවා ක්වාටර් හිට් එකක් ඔබ්ජෙක්ට් බෝලේට. හැබැයි මම කියු බෝලේ ගහන්නේ හරි මැද්දට නෝමල් ස්පීඩ් එකකින්. කියු බෝලේ ගිහලා ඔබ්ජෙක්ට් බෝලේ වදින්නේ 4න් 1කට විතරයි. ඒකට මම මේ x එක යූස් කරනවා. මොකද මට මේකට රීච් කරන්න අමාරු හින්දා. ඔයාලට පේනවා ඇති අර කිව්වා වගේ මේ ඩොට් එකෙන් එපිටට තමයි කියු බෝලේ ට්‍රැවල් කරේ. ඉතින් කියු බෝලේ මම දෙවෙනි මාක් එකෙන් තියාගත්තා. මෙතෙන්දි මම ගහන්නේ ක්වාටර් හිට් එකක්. හරියට ක්වාටර් හිට් එක වැදුනොත් මේ ඩයමන්ඩ් එකයි, ඒ කියන්නේ මේ මාක් එකයි මේ මාක් එකයි අතර මැද්දෙන් තමයි යන්න ඕනේ කියු බෝලේ. දැක්කත් ඉතින් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේ ගහන ස්පීඩ් එක. මේක ස්ක්‍රැච් වෙන්න පුළුවන් ගොඩක් හයියෙන් එහෙම ගැහුවොත් එහෙම. ඔයාලට පේනවා ඇති ඒක ගියේ සාමාන්‍යයෙන් මේ සෙන්ටර් පොකට් එකට ආසන්නයෙන්. ඉතින් මම තුන්වෙනි පොයින්ට් එකෙන් කියු බෝලේ තියාගත්තා. ඔයාලට පේනවා ඇති මේ කොනේ පොකට් එකේ ඉඳන් අර කොනට ගොඩක් සමානව තමයි මේක තියෙන්නේ. මේ ලයින් එකේ තිබ්බොත් එහෙම ක්වාටර් හිට් එකක් ගැව්වොත් ගොඩක් වෙලාවට ආපස්සට එනවා. ඒ
ඩොට් එක තිබ්බ තැනටම සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ මේ ඩොට් එකයි මේ ඩොට් එකයි අතර මැද ඒරියා එකකට තමයි කිව් බෝලේ ට්‍රැවල් වෙන්නේ. ගොඩක් වෙලාවට ආපස්සට ඒ තියෙන හරියටම එනවා. ඉතින් අපි ගහලා බලමු. ඉතින් මම හතරවෙනි පොයින්ට් එකෙන් තියාගත්ත කිව් බෝලේ. දැන් මේකට කාඩ් හිට් එකක් ගැවුවොත් මේක යන්න ඕනේ හරියටම මෙන්න මේ ඩයමන්ඩ් එක. ඒ කියන්නේ මේ මාක් දෙක අතර මැද්දෙන් අපි ගහලා බලමු. ඉතින් මම කිව් බෝලේ තියාගත්ත මගේ පස්වෙනි පොයින්ට් එකෙන් මෙතෙන්දි කාඩ් හිට් එකක් ගැවුවොත් යන්නේ මෙන්න මේ කුෂන් එකේ වැදිලා මේ පැත්තට තමයි යන්නේ. ඉතින් බෝනස් ටිප් එකක් විදිහට මම ඔයාලට පෙන්නන්නම් කොහොමද සයිඩ් ස්පින් එක යූස් කරලා වේරියේෂන්ස් පාවිච්චි කරලා මේ වගේ පොකට් හැංගර් එකක් ගාව තියෙන බෝලයක් දාලා අනිත් බෝලෙට ප්ලේස් කරගන්න කියලා. දැන් මේ එක්සැම්පල් එක බලන්නකො. මෙතන ඔරෙන්ජ් කලර් බෝලේ තියෙන මේ පොකට් එක ගාව. දැන් මම මෙතෙන්දී කාඩ් හිට් එකක් ගැවුවොත් මේ තියෙන ඩිරෙක්ෂන් එකට අනිවාර්යෙන් කිව් බෝල යන්නේ මේ පැත්තට. එතකොට මට මේ තියෙන බ්ලැක් එකට ප්ලේස් කරගන්න අමාරුයි. මේ යන ලයින් එක මේ ඩිරෙක්ෂන් එකෙන් යනකොට. ඉතින් ඒ නිසා මම හැමතිස්සෙම බලන්න ඕනේ ඒ කිව් බෝලේ මෙන්න මේ හරියට වගේ ඇදලා ගන්න. මේ හරියට ගත්තොත් මට පාසුවෙන් බ්ලැක් බෝලේ දාන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්දී යූස් කරනවා රයිට් ස්පින් එක. ඒ කියන්නේ කාඩ් හිට් එකක් හැබැයි දකුණු පැත්තට චුට්ටක් සයිඩ් කරලා රයිට් ස්පින් එකක් විදියට රයිට් ස්පින් එක යූස් කරනවා. මොකද මේ කුෂන් එකේ වද්දලා මට ඕනේ කිව් බෝලේ මේ හරියට ගේන්න. ඉතින් අපි ගහලා බලමු කාඩ් හිට් එකක් රයිට් ස්පින් එකත් එක්ක. එනවා ඉතින් හිතපු තැනටම පාස් වෙන් ආවා. ඉතින් ඒ එක්සැම්පල් එකම වෙනස් විදියට මම ඔයාලට පෙන්නන්නම්. මෙතෙන්දි මම යූස් කරන්නේ ලෙෆ්ට් ස්පින් එක. කලින් මම යූස් කරේ රයිට් ස්පින් එක. මේ කුෂන් එකේ වද්දලා මෙහාට ගෙනාව වෙනකොට දැන් මම ලෙෆ්ට් ස්පින් එක යූස් කරලා මේ කුෂන් එකේ වද්දලා කිව් බෝලේ මේ හරියට අරන් එන්න තමයි හදන්නේ. හැබැයි මෙතෙන්දි ගහන්නේ කාඩ් හිට් එකක්. එකම විශේෂත්වය තමයි මම වම් පැත්තට සයිඩ් එකක් දානවා. ඉතින් අපි බලමු ගහලා. මට පේනවා ඇති ඒ තැනටම කිව් බෝලේ ප්ලේස් කරගත්තා. දැන් මේ එක්සැම්පල් එක බලන්න. මේක ඇවිල්ලා සෙන්ටර් පොකට් එකේ තියෙන පොකට් හැංගර් එකක්. මට ඕනේ මේක පොකට් කරලා කිව් බෝලේ මේ වද්දලා මේ රේල්ස් මේකේ හරි මේකේ එහෙම නැත්නම් තුනක හරි දෙකක හරි වද්දලා කිව් බෝලේ වෙන මේ හරියට ගෙනාවොත් මට පුළුවන් මේ බ්ලැක් එක මේ පොකට් එකට දාන්න. ඉතින් ආධුනික ප්ලේ කෙනෙක් නම් සාමාන්‍යයෙන් මේක කොහොම හරි හිමීට දාලා මේක කට් කරන්න උත්සාහ කරා. එහෙම නැත්නම් ඩබල් කරන්න උත්සාහ කරා. හැබැයි සාමාන්‍යයෙන් හොඳ ප්ලේයර් කෙනෙක් හැමතිස්සෙම මේ වගේ කාඩ් හිට් එකක් ගහලා සයිඩ් ස්පින් එක යූස් කරලා මේ කුෂන් වල වද්දලා වටෙන් ගේන්න හදනවා කිව් බෝලේ මේ තමන්ට පහසු තැනකට. අපි කරලා බලමු ඒක. මෙතෙන්දි මම දාන්නේ ලෙෆ්ට් ස්පින් එක වම් පැත්තට. ඉතින් ඔයාලට පේනවා ඇති පාස් වෙන කුෂන් දෙකක වැදිලා මෙතෙන්ට ආවා. දැන් මට මේක මේ පොකට් එකට ගහන්න chance එකක් තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට පොකට් හැංගර්ස් ගැන අවබෝධයක් එන්න ඇති කියලා. කොහොමද මේ වගේ පොකට් හැංගර් එකක් දාන්නේ පහසුවෙන්ම දාලා ප්ලේස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ පොකට් හැංගර් ගැන ඔයාලට දැනුමක් ලැබුණා නම් මේ වීඩියෝ එක නොදන්නාටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම ලයික් කරලා ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ වලින් අපි ඉස්සරහට හම්බෙමු. ගිහිල්ලා එන්න. ජය වේවා.